කැමරන්ගේ ජේම්ස් කැමරන් අද්විතීය අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ලොවපුරා ප්‍රේක්ෂකීන් නුයිවසිල්ලෙන් බලා සිටුන ඇවටා ෆයර් ඇන්ඩ් ඇෂ් පැන්ඩෝරා ග්‍රහලෝකයේ මින් පෙර කිසිදා නුදුටු ත්‍රාසජනක වැනි අඳුරු පෙටිකඩක් නිරූපණය කරනවා. ද වේ ඔෆ් වෝටර් චිත්‍රපටයේදී මුහුණ පෑමට සිදු වූ අතිශයින් බර වියෝවෙන් පසුව ජේක් සුලි, නයිටීරී සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයින් සිය කඳුනු දරාගෙන පැන්ඩෝරාවේ පැවැත්ම උදෙසා කරන මීළඟ දැවන්ත සටනට පිවිසෙන විදිහ ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුරුවන් වෙනවා. ජේක් සුලිගේ පවුලට පැන්ඩෝරාවේ වෙසෙන තවත් නවතම ගෝත්‍රයක් වන අලු මිනිසුන් හෙවත් මැංක්වාන් ගෝත්‍රය මුණගසේ. ක්‍රූර ලෙස ගිනිදැල්මෙන් සැර පරුෂ වෙරෙන්ගේ නායකත්වයෙන් යුද්ධභාණ්ඩ සාමකාමී ඒවා දෙවගනගේ ඡන්දය අතහර ගින්දර සහ බලය පමණක් අදහන අතිශය කලහකාරී පිරිසක් ඒ නිසාම තෝරාගත් කතාවින් නාවී වරුන්ගේ මෙතෙක් ප්‍රේක්ෂකයන් නුදුටු අඳුරු ස්වභාවය පෙන්නුම් කරයි. අනෙක් පසින් අහස් මිනිසුන් හෙවත් ARDA සංවිධානය පැන්ඩෝරාවේ සම්පත් කොල්ලකෑම තව දුරටත් තීව්‍ර කර ඇති අතර ඔවුන්ගේ මීළඟ ක්‍රූර ඉලක්කය වන්නේ මුහුදේ වෙසෙන අහිංසක බුද්ධිමත් තුල්කුන් සතුන්ව මහා පරිමාණයෙන් දඩයම් කිරීමයි. කර්නල් ක්වරිච් පසුව ජේක්ගෙන් පලිගැනීමේ චේතනාවින් ඔහු පසුපස හඹායන අතර ඔහු සහ ඔහුගේ පුතු වන ස්පයිඩර් අතර ඇති සංකීර්ණ බැඳීම තවත් තීරණාත්මක සහ සංවේදී අතකට හැරෙනවා. මේ සියලු යුදමය ගැටුම් මැද කිරි සහ ශ්‍රේෂ්ඨ මාතාව ඒවා අතර ඇති අද්භූත හා ශක්තිමත් බැඳීම තවත් බලවත් වන අතර එය සතුටට පත්වීමේ හැකියාව මුළු පැන්ඩෝරාවේම ඉරණම වෙනස් කළ හැකි පෙරනිමිත්තක් වනු ඇත පත්වෙනවා. ඇවටා ෆයර් ඇන්ඩ් ඇෂ් කියන්නේ පවුලේ බැඳීම, ශෝකය දරා ගැනීම සහ එහි ඇති විනාශකාරී බව මනාවට පිළිබිඹු කරන දෘශ්‍යමයමය අතින් ගත්බර බවින්ද පරිපූර්ණ වූ විශිෂ්ට සිනමා සිත්තමක්. පැන්ඩෝරාවේ ආත්මය රැකගැනීම වෙනුවෙන් ගින්දර සහ අලු මැදින් යන මේ ගමන ඇවටා කතාමාලාවේ අඳුරුතම ත්‍රාසජනකම සහ ස්ථාපන පරිච්ඡේදය කියලයි ප්‍රේක්ෂකයෝ කියන්නේ. තවත් ලස්සන කතාවකින් මුණ ගැහමු.